පාෂාණ භේද යන සුවිශේෂී නමින් හැඳින්වෙන අක්කපාන ශාකයේ ගුණය ඔබ දන්නවාද? ගල්දිය කිරීමේ සුවිශේෂී හැකියාව හේතුවෙන් මෙය පාෂාණ භේද නමින් හඳුන්වනවා. මෙම ශාකය නිවර්තන කලාපයේ මාංශල පැලෑටියක් වන අතර පත්‍ර ආධාරයෙන් නව පැළ හට ගැනීම මෙහි සුවිශේෂී ලක්ෂණයකි. මෙම මාංශල පත්‍ර ජලය ගබඩා කර ගනිමින් ඉඩෝර කාලයේදී පවා නොනැසී පවතිනවා. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැවෙන මෙම ශාකය ඉතා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවපෙවතක් උදෙසා වැදගත් ප්‍රතිලාභ රාශියක් ගෙන දෙනවා. මෙහි මල්, පත්‍ර, කඳ, මුල් යන සෑම කොටසක්ම ආයුර්වේදයේදී ඖෂධ ලෙස භාවිතා කරනවා. මෙම ශාකයේ සෞඛ්‍යයට හිතකර රසායන සංයෝග බොහොමයක් අන්තර්ගතයි. එනම් ෆ්ලේවනොයිඩ්ස්, ෆෙනෝල්ස්, සැපොනින්ස්, ග්ලයිසොයිඩ්ස් වැනි සංයෝග මගින් රෝග රැසකට සුවය සලසනවා. එනම් මුත්‍රාගල් දිය කිරීම, පිළිකා ශෛල විනාශ කිරීම, අර්ශ සහ රක්ත අතිසාරය, පිලිසුම් තුවාල සහ වනසුව කිරීම මෙන්ම ඇදුම රෝගය, කොන්දේ වේදනාව, අක්මාව ආශ්‍රිත රෝග, කැඩුම් බිඳුම් ආදී රෝග රැසකට මෙම ශාකයෙන් සුවය සලසාගත හැකියි. වකුගඩු සහ මුත්‍රාගල් මෙන්ම මුත්‍රා රෝග සමනය කිරීමට, එනම් මුත්‍රා ආසාදන, මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩස්සිය එමෙන්ම මුත්‍රා පිරිසුදු කර ගැනීමට අක්කපාන භාවිතා කළ හැකියි. ඒ සඳහා පිරිසුදු කරගත් අක්කපාන කොළ කිහිපයක් ගෙන එයට වතුර ස්වල්පයක් එකතු කර හොඳින් කොටා යුෂ මිරිකා ගන්න. මෙම යුෂ මේස හැඳි එකක් හෝ දෙකක් උදෑසන හිස්පඩ දින කිහිපයක් පානය කිරීම සුදුසුයි. එහි රසය පානයට අපහසු නම් සහිඳ ලුණු කැටයක් හෝ සූදුරු ස්වල්පයක් කවලම් කර පානය කළ හැකියි. ඒ වගේම විකල්පයක් ලෙස උදෑසන හිස්බඩ පිරිසිදු අක්කපාන කොළ කිහිපයක් නිකන් සපා කෑමටද හැකියි. සන්ධි වේදනා, තැල්මවල් සහ ඉදමුම් සඳහා බාහිර සත්කාරයක් ලෙස අක්කපාන කොළ කිහිපයක් ගෙන ඒ වායේ තලතෙල්, එන්ඩ්‍රු තෙල් හෝ පොල් තෙල් ස්වල්පයක් ගාරත් කර වේදනාව හෝ ඉදිමුම ඇති සන්ධි මත තබා පිරිසිදු රෙදි කඩකින් බඳින්න. තුවාල සහ බිබිලි ඒ වගේම සමේ රෝග සඳහා පිරිසිදු කරගත් අක්කපාන කොළ වතුර බිඳුවක්වත් නොදබා හොඳින් අමරා එම ආලේපනය කැපුම් තුවාල, සීරීම් හෝ සමේ හටගත් බිබිලි මත ගාන්න. තුවාල ඉක්මනින් වියලා ගැනීමට මෙන්ම විෂබීජ විනාශ කිරීමට එය උපකාරී වෙනවා. අර්ශස් රෝගය සඳහා ආහාරයක් ලෙස අක්කපාන කොළ ඉතා සිහින්ව ලියා එයට රතුලූණු, උම්බලකඩ, දෙහෙයුෂ සහ පොල් ස්වල්පයක් එකතු කර සම්බෝලයක් ලෙස සකසා ආහාර වේලට එකතු කර ගන්න. මෙය ශරීරයේ නිවීම මෙන්ම මලබද්ධයට ගුණදායක කෑමකි. එමෙන්ම ගෑස්ට්‍රයිටිස් සහ බඩේ තුවාල සඳහා අක්කපාන කොළ උදෑසන පානය කිරීම ගුණදායක වේ. මෙයට මීපැණි ස්වල්පයක් කවලම් කර පානයම් කර හැක. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කොට ශරීරය ශක්තිමත් කිරීමට මෙන්ම විශේෂයෙන්ම පිළිකා රෝගීන්ට අක්කපාන කොළ සලාදයක් ලෙස ආහාරයට එකතු කරගත හැක. එයින් ශරීරයට අවශ්‍ය වන ප්‍රතිඔක්සී කාරක ලැබෙන අතර එය සිරුරේ සෛල විනාශ වීම පාලනයට මෙන්ම ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කිරීමට දායක වනවා. මෙම ශාකය ආයුර්වේදීය භාවිතයේදී මෙහි සමහර සංයෝග අධිමාත්‍රාවලින් ශරීරගත වූහොත් ඒ ශරීර ක්‍රියාකාරීත්වයට අනතුරුදායක වෙනවා. එම නිසා අක්කපානිෂ අධික ලෙස දිගුකාලීනව ගැනීමෙන් වළකින්න. ආයුර්වේද වෛද්‍ය නිර්දේශ මත පමණක් මෙය භාවිතා කරනවා නම් වඩා සුදුසුයි. ඒ වගේම වකුගඩු රෝග සඳහා දින 7-10ක් වැනි කෙටි කාලයක් භාවිතා කිරීම සුදුසු වන අතර කුඩා ළමයින් මෙන්ම ගර්භණීය මව්වරු වෛද්‍ය උපදෙස් රහිතව මෙය භාවිතා නොකරන්න. එමෙන්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාරවලට ඔබ යොමු වී ඇතනම් දේශීය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ මෙම ඖෂධ භාවිතා කරන්න. ඔසු පිළිබඳ මෙවැනි වැදගත් තොරතුරු දැන ගැනීමට ඔසු YouTube channel එක subscribe කරන්න.